කොහොමද ඔයාලට චූටි දුවට මෙන්න මේ ලස්සන ගහුම මහගත්තේ කොහොමද කියලා ඔයාලටත් කියලා දෙන්න තමයි අද මම සූදානම් වෙන්නේ. ඒකට මෙන්න මේ දේවල් ඕන වෙනවා. මම මේකට අරගත්තේ සුදු පාට විස්කෝස් රෙද්දක්. විස්කෝස් රෙද්ද පුංචි දරුවෙකුට අඳින්න පහසුයි. ඒ වගේම මෙන්න මේ ලස්සන මල් තියෙන රේන්දය මම ඒ වෙනුවෙන් අරගත්තා. ඊළඟට මෙන්න මේ ඉලාස්ටික් නූලත් මේ වැඩේට ඕන වෙනවා. දැන් බබාගේ පපුවට මෙම්ම අරගෙන ඒකේ දෙගුණය ඒ වගේ කෑලි දෙකක් මේකට ඕනේ. මුලින්ම මම රතු පාට නූල දාගෙන මගේ මැෂින් එකේ තියෙනවා නම්බර 18 මම ඕලොක් කරන්නේ අන්න ඒකෙන්. නම්බර 18 එක පැත්තක් රතු පාට නූලෙන් මහ ගන්නවා. මම රතු පාට නූල අරගන්න හිතුවේ මේකට මම රතු පාට රේන්දයක් නේ අල්ලන්නේ. එතකොට මේ මැහුම රතු පාටින් මහ ගත්තාම ඒකට ලස්සනක් එකතු වෙනවා. හරි මේ වගේ කෑලි දෙකේම මහ ගන්න ඕනේ. ඊළඟට මේ ඉලාස්ටික් නූල අරගෙන බොබින් එකට මේ නූල මම ඔතා ගන්නවා. ඒකට මේ බොබින් එකේ සිදුරක් තියෙන්නේ. මෙන්න මේ සිදුරෙන් නූල දාලා චුට්ටක් ඇදලා මේක ඔතා ගන්න ඕනේ. දැන් මේ වැඩේට නම් ගොඩාක් නූල් යන්නේ නැහනේ. නැත්තම් ලොකු දෙයක් මහනවා නම් බොබින් කීපයකට මේක උතාගෙන හිටියොත් පහසුයි. ඊළඟට පොඩි ඉඩක් ඇරලා මම පේලි 10ක් විතර මේ නූලෙන් මහ ගන්නවා. ගොඩාක් ඈත් කරන්නේ නැහැ. සෙන්ටිමීටරයක් විතර වගේ තමයි ગેප් එක තියාගන්නේ. ඒ වගේ පේලි 10ක් මහ ගන්නවා. හරි එක වටයක් මැහුවා. මේක අයිනෙන්ම කපන්න නැතුව චුට්ටක් නූල ඇදලා අරගෙන කැපුවොත් හොඳයි. නැත්නම් නූල ගැලවෙන්න පුළුවන්. මෙන්න මේ වගේ මහගෙන යද්දි මගින් නූල ඉතුරුනොත් එහෙම එතනින් ආයේ මහගෙන යන්නේ නැතුව ඒ පොඩි කොටස ගලවලා ආයේ මුලින්දලා මහනව නම් හොඳයි. නැත්නම් නූල එතකොටත් ගැලවෙන්න පුළුවන්. හරි මෙන්න මේ විදිහට මම පේලි 10ක් මහගත්තා. ඒ වගේ අනිත් කොටසෙත් මම මහගත්තා. දැන් තියෙන්නේ මං ආසම දේ. මෙන්න මේ ලස්සන රේන්දය ගවුමේ කෙරවලට මම අල්ල ගන්නවා. ගවුමේ කෙරවල මම පොඩ්ඩක් පාටිය මැහුවා. ඊළඟට රතු පාට නූල දාලා මේක දෙකට බෙදලා අරගෙන ලස්සනට අයිනෙන් මහ ගන්නවා. මහනකොට මේකේ පෙති ඇකිලෙන්න පුළුවන්. ඒ නිසා එකින් එක ඉඳි කටුඩට උස්සලා අරගෙන පිළිවෙලට මහ ගන්න වෙනවා. ඊළඟට නම්බර 34 මෝස්තරේ දාලා මම එක පැත්තක ඉලාස්ටික් නූල යවපු කොටසේ එකක් කර එකක් මෙන්න මේ මෝස්තරේ මහ ගන්නවා. ඒකත් මම රතු පාටින්ම තමයි මහගත්තේ. මෙන්න මේ විදිහට තමයි ඊටාම සරලව චාම් විදිහට මම චූටි දුවට ගවුම නිර්මාණය කළේ. එහෙනම් ඔයාලත් උත්සාහ කරලා බලන්න. නැවත හමු වෙන්න. සුබ දවසක්.